ෆ්‍රී ෆයර් ගහනවට එනිමින්ගේ ඔළුවට ගහන්න පට්ටම හෙල්ප් එකක් දෙන සුපර්ම ට්‍රික්ස් දෙකක් තමයි අද අරන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපේ ලංකාවෙන් අර පිටරට ලෝකේ ඉන්න ප්‍රෝ ප්ලේයර්ස්ලා ගොඩාක් කට්ටිය මේ ට්‍රික් එක ෆලෝ කරනවා. ඉතින් අපේ ලංකාවේ කට්ටියන මේ සිම්පල් ට්‍රික්ස් ගැන ලොකුවට දන්නෙත් නෑ. එයාලා ෆලෝ කරන්නෙත් නෑ. එයාලා ඉතින් අල්ට්‍රා ප්‍රෝ මැක්ස් නේ. ඉතින් හරි මචං වීඩියෝ එක හරිම ලේසි ට්‍රික් එකක් තියෙන වැඩක් අද කරන්න යන්නේ. ඉතින් අපි බලමු ටිප්ස් එක මොකක්ද කියලා. ඉතින් අපි ෆලෝ කරන්න කියලා මතක් කරනවා කට්ටියට ගොඩක් ආදරෙයි. මේ වගේ සිම්පල් ටිප්ස් ගැන දැනගන්න අනිවාර්යෙන් අපි ෆලෝ කරලා තියන්න. ඉතින් හරි අපි වීඩියෝ එක කියලා බලමු මොකද්ද ටිප්ස් එක කියලා. ඉතින් අනිවාර්යෙන් මොකද මේක හදාන්න බලන ලොකු වෙනසක් තේරෙවි. පළවෙනි ටිප් එක තමයි මචං ඔයා සෙටින් එකට එන්න. ආවට පස්සේ ඩිස්ප්ලේ එක ගිහිල්ලා ඔයා මැක්ස් දාන් ඉන්නවා නම් අල්ට්‍රා දාන් ඉන්නවා නම් ස්ටෑන්ඩඩ් දාන් ඉන්නවා නම් ඒව ටික අයින් කරලා අනිවාර්යෙන් ස්මූත් දාගන්න. ස්මූත් දාගත්තන් පස්සේ ඔයාට පට්ට රිලැක්ස් එකේ ෆෝන් එකටත් හොඳයි ස්මූත් විදියට ප්ලේ කරන්න පුළුවන්. ඉතින් ඔයා අල්ට්‍රා ප්ලේ කරාට ප්‍රශ්නයක් නැහැ. ඔයා වීඩියෝ කරනවා නම් කන්ටෙන්ට් කරනවා නම් ප්‍රශ්නයක් නැහැ. ඉතින් උඹලා දැන් මට බණි උඹට මොකද මගේ ෆීල් ලොකු ෆෝන් එක පොඩි ෆෝන් එක ඒවා දාලා නෑ මචං මම ලොකු ෆෝන් එකනොත් පොඩි ෆෝන් එකත් ප්ලේ කරලා තියෙනවා. ඔයා ස්මූත් ප්ලේ කරන්න බය වෙන්න එපා කිසි ප්‍රශ්නයක් නැහැ. දෙවෙනි ටිප් එක තමයි සරල මෙන්න මේ සෙන්සිටිව්. මචං උඹලා 200 දාගෙන මේක ප්ලේ කරන්න එපා. ඇති වැඩක් නෑනේ. මම මෙන්න මේ හැබැත්තෙන් දාන සෙන්සි එකවත් දාගෙන ප්ලේ කරා. මේක ඕන ෆෝන් වල සපෝට් කරනවා. එහෙම නැත්නම් ඔයාලා මට ඉන්බොක්ස් මැසේජ් එකක් දාන ඩිවයිස් එකත් එක්ක මම සෙන්සිටිව් දෙන්න. මේ 200 දාගත්තා කියලා උඹලට ප්ලේ කරන්න බෑ. මේවා ඉතින් මචං පරණ ප්ලේ කෙනෙක් නම් දන්නවා. ඉතින් මේවා සරල ට්‍රික්ස් විතරයි. මේවා ෆලෝ කරලා බලන්න. ඉතින් අපිවත් ෆලෝ කරලා තියාගන්න. කට්ටියට මාදරේ ජයවා ඉස්සරහට සුපිරි වීඩියෝ එකක් හම්බෙමු.